කට්ටිය සුබ සන්ධ්‍යාවක්. බලන්න මා කියන දේ ඇහෙනවද කියලා ඔයාලට. මෙසේජ් එකක් රයිට්. ඇහෙනවනේ. ඉතින් අපේ තව සෙට් එකක් ජොයින් වුණානේ. මං හිතනවා එයාලා මම කියපු දේවල් ටික බලා ගන්න ඇති. මං ඒක ඊයේම හවස දැම්මේ ඒකයි. අපි හදන්න යන්නේ කම්ප්ලීට් පොස් එකක් නේ. ඒ කියන්නේ බේසික් දේවල් ටික ඇඩ් කරලා සහ මේ දේවල් ටික දැන් මෙතනට ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. මේක කරන්න ඔයාලගේ කම්පියුටර් එකේ තියෙන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි ඔයාලට IntelliJ ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනේ. IntelliJ software එක. එතකොට දැන් අද join වුණ කට්ටියට IntelliJ නැතිනම් ඔයාලට download කරලා install කරගන්න පුළුවන්. ඔයාලා ගන්න ඕනේ ultimate එක, community version එක ගන්න එපා. සහ ඔයාලගේ email එකකට ඒක active කරගන්න. ඔයාලගේ campus එකේ email එකට ඔයාලට ඒක මං හිතන විදිහට අවුරුදු 2කට 3කට හෝ අවුරුද්දකට ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි තව මේකේ තියෙන්න ඕනේ Figma design එක මම link එක ඔයාලට share කරලා තියෙනවා ඒක ගන්න පුළුවන්. වගේම scene builder එක. අපේ user interface එක design කරන scene builder එක තියෙන්න ඕනේ. ඉතින් අපි ඔක්කොම දැන් හදා ගන්නයි යන්නේ මේ project එකයි develop කරන්න යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම කතා කරන්නේ මේකේ development part එක වෙන්නේ ක්‍රම කීපයකට. මම ඒක කියලා ඉන්නම් ඔයාලට. හරි පොඩ්ඩක් ඉන්න. අපි ගමු ESMP එකේ වෙන කෙනෙක්ගේ හරි. ඒත් එක්කම තව පුංචි දෙයක් කියන්නම්. ඉන්ටෙලිජන්ට් කමියුනිටි කියන්නේ ඉන්ටෙලිජන්ට් කමියුනිටි එකේ බලමු අපි try එකක් දීලා සමහරලාට මේකේ එලිමන්ට් ඩිලීට් මේ කියන්නේ එලිමන්ට් අප්ඩේට් කරගන්න බෑ. ඒවා සපෝට් නේ. මම කියන්න හැදුවේ ඔයාලා CVs දැන් මම අද CV මට අද හම්බුණා 20ක් විතර. ඒ CVs දැක්කහම ඇත්තටම කම්පැනිස් වලින් කෝල් කරන්න නැති එක ඒක ඇත්තටම පුදුම වෙන්න දෙයක් නෑ. හරි. එක්සැම්පල් එකක් විදිහට මම අද ඩිජිටල් මාකටිං පොඩි වැඩකකට පුළුවන් උපේ පුළුවන් මේ මොකද්ද පොඩි පොඩි මෙසේජ් එකක් ෂෙයා කරා ඒ කට්ටියව ජොයින් කරගන්න. ඒක එක පොසිෂන් එකයි තියෙන්නේ. ඉතින් ඒකට මොනවද එන CVs වල ටයිටල් එක තියෙන්නේ software engineering. ඉතින් එහෙම කරන්න එපා. ඒ කියන්නේ ඇත්තටම මට ටයිම් එක නැහැ ඒවා රිවිව් කරන්න. දැන් ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා රිවිව් කරනකොට ඒක වෙන එකක් නම් ඒ කාලේ අපරාධේ. ඉතින් එතකොට ඔයාලට ෆුල් ස්ටැක් වලට යනවා නම් ඒකට වෙනම CV එකක් හදාගන්න. ඔයා ෆ්‍රොන්ට් එන්ඩ් වලට ඇප්ලයි කරනවා නම් ඒකට වෙනම CV එකක් හදාගන්න. ටෙස්ටිං පර්පසස් වලට ඔයා හදා ගන්නවා නම් ඒ පොසිෂන්ස් වලට යන්න ඒකට වෙනම CV එකක් හදාගන්න. ඒ කීවර්ඩ්ස් ටික දාගන්න. නැතිනම් ඒවා ෆිල්ටර් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. රයිට් අපි වැඩේ පටන් ගමු. මේ සිස්ටම් එක ඩිවෙලොප් වෙන්නේ මෙහෙමයි. මේ ඔක්කොම අපේ බූට් කැම්ප් එකේ කට්ටියටත් හම්බ වෙනවා රයිට්. මොකද ඒක කරන්න හේතුව එයාලා ඉන්ඩස්ට්‍රි එකට යනකොට එයාලට හරි වැදගත් වෙනවා. ඒ ඇප්ලයි වෙන දේවල් ටික. රයිට්. අපි ඉස්සෙල්ලම මේකට ඇප්ලයි කරනවා JavaFX part එක. JavaFX වලින් අපි කතා කරනවා කොහොමද complete මේ standalone application එක design කරන්න කියන කතාව. ඊට පස්සේ මේකේ Java part එක use කරලා අපි JDBC කරනවා. JDBC Java database connectivity use කරන්නේ Javaත් එක්ක සහ මෙතනදී ඔන්න අපි database එක විදිහට කතා කරන්නේ MySQL. හරි MySQL කතා කරනවා. ඒ වගේම මේ සිස්ටම් එක ගත්තොත් එහෙම මේකේ essential දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටිකක් කියාගෙනම යන්න. හරි. මොනවද ඒ? පළවෙනිම දේ තමයි මේ ඇප්ලිකේෂන් එකේ login වලදී අපිට හම්බ වෙනවා elements කීපයක්. මොනවද වෙන්නේ නැද්ද? right. අපි මේක encrypt කරනවා. ඒ කියන්නේ password encryption part එක කරනවා. encrypt කරනවා. password encrypt part එක යනවා. right. මේ application එකේ. තව මේ application එකේ OTP verifications OTP අපි කතා කරනවා Twilio. ඔයාලා අහලා ඇති Twilio ලංකාවට දැන් support team. ඉස්සර මේක support කරේ නැහැ. මෑතකින් ඉඳන් එයාලා support ලංකාවට. එතකොට OTP කොහොමද එයාගේ මොබයිල් ෆෝන් එකට මෙසේජ් එකක් එවන්නේ පාස්වර්ඩ් එක රීසෙට් කරනකොට එයාට මෙසේජ් එකක් එවන්න ඕන නම්
අන්න එයාට පුළුවන් නම්බර් එක දැම්මා OTP එක send කරගත්ත password එක reset කරන්න. ඉතින් මේක තමයි additionally මෙතනට add වෙන්නේ. ඊළඟට MySQL වලින් අපි කතා කරනවා කොහොමද database එක manage වෙන්නේ. ඒ කියන්නේ ER එක අඳිනවා. ඊට පස්සේ අපි මේක database එක design කරලා database එක හදනවා. ඊට පස්සේ අපි මේක indexing part එක කියන්නේ අපි දන්නවා මේ databases එහෙම හැදුවට බෑ මේ databases වල තියෙන්න ඕනේ best practices කියන දේවල්. කොහොමද ප්‍රොඩක්ෂන් බේස් එකට දාන්නේ? එක්සැම්පල් එකක් විදිහට මේ ප්‍රොජෙක්ට් එක ඔයා ගිහිල්ලා ඔයාලගේ අපි හිතමුකෝ ඔයාලගේ හෝම් ටවුන් එකේ තියෙන මොකක් හරි ෂොප් එකක් මේ ෂොප් එකට ඉන්ට්‍රොඩියුස් කරනකොට මේ ෂොප් එකට ඉන්ටිග්‍රේට් කරනකොට ඒ බිස්නස් එකේ තියෙන කම්පියුටර් එකකට මේක ඉන්ස්ටෝල් කරන්න යනකොට ඒ කම්පියුටර් එකේ ඩේටාබේස් එක ඇත්තටම MySQL තියෙනවා ඩේටාබේස් එක නැහැනේ. ඒතර කොහොමද ඔටෝමැටිකලි ඩේටාබේස් එක හැදෙන්නේ? ඩේටාබේස් එක හැදිලා කොහොමද ඒක ඉනිෂියේට් වෙන්නේ? වගේම කොහොමද අපිට ෂෝට්කට් ඔප්ෂන්ස් අයිකන්ස් ටික හදාගන්නේ? ඒ දේවල් ටික ගන්න කොහොමද? ඒ වගේම තමයි මේ සිස්ටම් එක ස්ටාර්ට් වෙනකොට කොහොමද ඔටෝමැටිකලි මෙයා ට්‍රිගර් වෙන්නේ? ඒ දේවල් ටික අපි ඔක්කොම මෙතනදී කතා කරන්න ඕනේ. ඊළඟට මේකේ JDBCත් එක්ක මතක තියාගන්න අපි මේකට MVC design pattern එක තමයි දාන්නේ. Model View Controller කියන part එක. සාමාන්‍යයෙන් Java කියන language එක ගත්තොත් එහෙනම් multi-threaded language යන්නේ. එතකොට අපිට MVC වලට වඩා දුර ගියපු architecture එකක් use කරන්න පුළුවන්. මොකද දැන් Java වගේ Java script වගේ එකක් ගත්තොත් එහෙනම් අපිට මේ thread එකක් එක්ක ලොකු සෙල්ලම් දාන්න බෑ. එහෙම කරන්නකොත් ඇත්තට මමත් දැකලා තියෙනවා ගොඩක් වෙලාවට layered architecture කියලා architecture එකක් තියෙනවා. ඒක දානවා JavaScript application වලට try කරන්න හදනවා. ඇත්තටම එහෙම කරන්න එපා. ඒකට හේතුව කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණම එලිමන්ට් ටික එන්නේ නැහැ. හැබැයි අර ඕන සමහර එලිමන්ට්ස් අපිට ගන්න පුළුවන්. මොකද සිංගල් thread එකකට ලොකු weight එකක් දෙන්න එපා කිසිම වෙලාවක. පුළුවන් තරම් ඉක්මනින් ඒ ටාස්ක් එක perform කරගන්න try එකක් දුන්නා නම් හරි. මොකද time consuming ගත්තොත් එහෙම time එක අපි මිලි සෙකන්ඩ් එකකට බලන්න ඕනේ. ඔය ලොකු සිස්ටම් වල තියෙනවා example එකක් විදිහට dialog වල systems යනවා. ඒ වගේ මිලි සෙකන්ඩ් එකකට සමහර සිස්ටම් වල accuracy එක බලන්න. ඊට පස්සේ MVC ආකිටෙක්චර් එක දැම්මම මේකේදී ඔයාලා ඉගෙන ගන්නවා මොකද්ද මොඩල් එකක් කියන්නේ, මොකද්ද view එකක් කියන්නේ, මොකද්ද control එකක් කියන්නේ. ඒත් එක මතක තියාගන්න ඕනේ Java FX implicitlyම model view control එකට හදලා එන එකක්. මොකද view එක FXML වලින් යනවා. ඒ වගේම control එක අපේ යනවා Java වලින් model එක අපි එහෙම නැත්නම් business process එක අපි Java වලින් යන්නේ. ඊට පස්සේ මෙතනින් නවතින්න බෑ. මෙතනින් පස්සේ ඔයාලා දැන් ready වෙන්න යන්නේ distributed application වලටනේ. කොහොමද distributed application හදන්නේ? කියන්නේ අපි ගත්තොත් මේක ඇවිල්ලා එක කම්පියුටර් එක විතරනේ රන් වෙන්නේ. ඊට පස්සේ අපි ready වෙන්න ඕනේ computers කීපයක, devices කීපයක රන් වෙන්න පුළුවන් විදිහට system එක develop කරන්න. අන්න එහෙනම් MVC වලින් පස්සේ අපිට ඕන වෙනවා ඇත්තට මේකට MVC2 කියලා කියනවා. තව සමහර කට්ටිය මේකට කියනවා layered architecture කියලා. layered architecture කියලා කියනවා. හරි. ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකම හරි. එතකොට මේකෙන් කරපු දේවල් අපි ආයෙම රිවැම්ප් කරනවා වෙනම ආකිටෙක්චර් එකකට. ඉතින් මේ ආකිටෙක්චර් එකට එනකොට අපිට තියෙනවා ඩිසයින් පැටර්න්ස් කීපයක් ඉගෙන ගන්න. සිංගල්ටන් ඩිසයින් පැටර්න් එක, ෆසාඩ් ඩිසයින් පැටර්න් එක, ෆැක්ටරි මෙතඩ් ඩිසයින් පැටර්න් එක. ඒකෝට දන්නවා අපි ෆැක්ටරි පැටර්න් එක කොටස් දෙකකට බෙදෙනවා. ෆැක්ටරි මෙතඩ් වලට කරනවා. ඒතකොට අපි ෆැක්ටරි මෙතඩ් කතා කරන්න ඕනේ. රයිට්. අන්න ඒ වගේ ඩිසයින් පැටර්න්ස් කීපයක් මට මතක විදිහට 5ක් විතර අපිට කතා කරන්න ඕනේ. ඒ ඩිසයින් පැටර්න්ස් ටික කතා කරලා ඇප්ලයි කරනවා මෙන්න මේ ලේයර්ඩ් එක. සමහරක් ඩිසයින් පැටර්න්ස් දෙකක් වගේ අපි මෙතනදී කතා කරනවා. මෙතනදී අනිත් දේවල් ටික කතා කරනවා. ඊට පස්සේ ලේයර්ඩ් ආකිටෙක්චර් එකක් දැම්මට පස්සේ මේ ඇප්ලිකේෂන් එකේ බෑකප් පාර්ට් එක කියන්නේ එක්ස්ටර්නල් දේවල් තියෙනවානේ සිස්ටම් එකක් දැන් ඔන්න ෂට් ඩවුන් කරන්න යනකොට මේකේ බෑකප්ස් ගන්න ඕනේ. ඒ වගේම අපි බෑකප්ස් වලට ඇප්ලයි කරනවා මේක බෑකප්ස් කියන එක නොදා ඉන්නම් බෑකප්ස් පාර්ට් එක ඇප්ලයි කරන්න ඕනේ සහ අන්තිමට රිපෝට් පාර්ට් එක ඒ කියන්නේ බිල් ප්‍රින්ටිං මොනවා හරි රිපෝට් එකක් ඕන නම් කොහොමද ඒක ගන්නෙ PDF versions ගන්න කොහොමද ඒ හැමදේම අපි කතා කරනවා ඒක කතා කරන්නේ මෙතන Jasper වලින් වගේම මේකේ අපි ඊළඟට කතා කරන්න ඕනේ QR generate part එක කොහොමද QR code එකක් generate වෙන්නේ product එකකට එතකොට මේකෙදි අපි මෙතන කතා කරන්නේ නැහැ product එකක් කොහොමද අපි ගත්තොත් එහෙම ඒවා වෙනම බැච් වලට කඩනවනේ. ඒතර බැජස් මෙතන මැනේජ් වෙන්නේ නැහැ. සාමාන්‍ය එක ප්‍රොඩක්ට් එකයි තියෙන්නේ. ප්‍රොඩක්ට් එකට ඇටච් වෙනවා QR එකක්. ඒතර QR මං ගාව දෙක තුනක් තිබ්බා මම බලන්න. ඒ මැෂින් වලින් ඊට පස්සේ QR රීඩ් කරන්න ඕනේ.
ඊළඟට ජැස්පර් රිපෝට් පාර්ට් එකෙන් පස්සේ මේ ප්‍රොජෙක්ට් එක ඇත්තටම ඩිප්ලොයි වෙනවා. ඩිප්ලොයි කියලා කියන්නේ අපි මේක ෆයිනලයිස් කරනවා. එහෙම නැත්නම් exe ෆයිල් හදනවා. installable ෆයිල් හදනවා. එතකොට මේ සෙග්මන්ට් එක සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද software එකක් ඇත්තටම develop වෙන්නේ stand alone application එකක් කොහොමද වැඩ කරන්න කියලා. අන්න ඊට පස්සේ මේක මෙතනින් ඉවර වෙනවා. දැන් අපේ අනික් කට්ටියට මොකද කරන්නේ? මෙතනදී ඊළඟ පාර්ට් එක කතා කරන්න එනවා RMI remote method invocation. එහෙම නැත්නම් මම socket. ඒ වෙලාවේදී ඔයාලට තේරෙන්නේ මොකද්ද කියන එක බලලා මම මේ දෙකෙන් එකක් ඇප්ලයි කරනවා. socket හරි. එහෙම නැත්නම් ඒ RMI හරි. ඒතර මේකේදී අපි පොඩි chatbot එකක් හදන්නේ. මේකේදී ඔයාලා තේරුම් ගන්නවා කොහොමද distributed application එකක් වැඩ කරන්නේ, මොකද්ද server එකක් කියන්නේ, මොකද්ද client කෙනෙක් කියන්නේ, මොකද්ද port එකක් කියන්නේ, server devices අතර කොහොමද අපි data communicate කරන්නේ, data transfer කරන්නේ කොහොමද, සහ networking වල පොඩි part එකක් මෙතන කතා කරනවා. ඒ කියන්නේ end host ගැන කතා කරනවා මෙතනදී. end hostලා දෙන්නේ. ඊට පස්සේ අපි මෙතනින් අරගෙන එනවා system එක web වලට. ඒතර මෙතනින් RMI වලින් නැවතිලා මෙන්න මේ project එකම අපි hibernate වලින් කතා කරනවා. හේතුව RMI වලින් ගන්නවා. එතකොට මේ අපි හදපු system එකම devices කීප එක apply වෙන්නේ කොහොමද? database එක තැනක තියාගෙන centralize කරලා කොහොමද වෙන්නේ කියන එක කතා කරනවා. ඒ වගේම තමයි මේ layered architecture එකෙන් හදපු system එක අපි revamp කරනවා ඒ hibernate වලට. hibernate කියලා කියන්නේ අපි ගත්තොත් එහෙම ඒක ORM එකක්, object relational mapping tool එකක්. ඒක සමහර කට්ටිය මෙතන ඉන්නවා Java හොඳ knowledge එකක් තියෙනවා MySQL ගැන කිසිම knowledge එකක් නැති කට්ටිය. අන්න ඒ කට්ටියටත් ඉස්සරහට system develop කරන්න පුළුවන් වෙන්න තමයි අපි hibernate මෙතනදී කරන්නේ. එතකොට මෙන්න මේකෙන් ඔයාලට මේ දේවල් ටික ඔක්කොම manage කරන්න පුළුවන්. හරි මම හිතනවා idea එකක් එන්නේ නැති කියලා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඉතින් මේකෙදි user interfaces හදන්න අපි ගන්න scene builder එක. ඒ වගේම තමයි IntelliJ එක ගන්නවා අපි build tool එකට. සමාවෙන්න development environment එකට IDE එක විදිහට build tool එක විදිහට අපි මේවන් use කරන්නේ නැහැ. generally අපි IntelliJ එකේ integrated කරලා තියෙන build tool එක තමයි ගන්න. හරි. එහෙනම් කට්ටියම යන්න project එක හදාගන්න IntelliJ open කරගන්න. මේකේ දැන් IntelliJ අපි හිතමු කවුරු හරි install කරගෙන නැහැ කියලා. අන්න ඒ කට්ටියට අපි first day එකේ lecture recordings ගන්න පුළුවන්. ඒකෙනුත් තියෙනවා. එහෙම නැතිනම් ඔයා යන්න IntelliJ එකට IntelliJ website එකට එයාලගෙන් ultimate එක download කරගන්න. scene builder එකට යන්න scene builder website එකෙන් ගන්න scene builder software එක. ඒ වගේම තමයි JavaFX SDK එක ගන්න. මොකද 1.8 වලින් පස්සේ හරි 1.8 වලින් පස්සේ JavaFX එයාලා separate කරා. ඒ වගේම හැමදේම module කරා. එතකොට ඔයාලට ඒව දැන් module විදිහට add කරගන්න ඕන වෙනවා. එහෙනම් අපි use කරන්නේ 17 21 වගේ versions. ওই දෙක තමයි ගොඩාක් වෙලාට use කරන්නේ. අන්න ඒක නිසා ඔයාලා SDK එක ගන්න ඕනේ JavaFX වල. හරි. ඒ ටිකත් හදාගෙන වැඩේට බහින්න ඕනේ. එන්න new project. මෙතනදී project එකක් හදාගන්න යන්නේ. ඔන්න දැන් මේ project එක හදාගන්න එකේ හරි වැදගත් points කීපයක් තියෙනවා. මම project එක හදාගන්න එන්නම් desktop එකේ අපිට ඕන වෙනවා මෙයාලගේ GSMP batch 6 එකක් හදලා නැද්ද? හරි. මේකේ මම folder එකක් හදාගන්නම්. POS system එක POS system folder එක. ඊට පස්සේ මේ folder එක open කරගන්නවා. මේ folder එක open කරගෙන project එකේ නම දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කැමති නම් දෙන්න එපා. ඒකට අර meaningful name එකක් දෙන්න. අපේ POS system එකක් නිසා මම POS system කියලා දාගන්නම්. මෙතෙන් මගේ POS system එක. දැන් ඊළඟ කතාව. මේක git repository එකක් හදන්න ඕනද කියලා අහනවා. මොකද්ද මේ git කියලා කියන්නේ? හරි. කොහොම මෙතන මීට කලින් git කියන දේ ගැන අපි DSMP කතා කරමු. අනික් කට්ටිය අපි අලුත් කට්ටියක් ඉන්නවනේ. git කියන දේ ගැන හරි අවබෝධයක් නැති කට්ටිය කවුද ඉන්නේ? මම ඒක කියලා දෙන්න හදන්නේ. එහෙමනම් නැත ඔඩ් වගේ වෙයි ඒක. git and github. දැන් ඉන්නවනේ හරි. මේ බලන්නකෝ. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු මෙතන ඉන්නවා අපේ රමේෂ්. right. රමේෂ්ට තියෙනවා සිස්ටම් එකක් ඩිවලොප් කරන්න. අපි හිතමු කැම්පස් එකේ සිස්ටම් එකක් තියෙනවා.
එයාට කැම්පස් එකේ ඩිවෙලොප් කරන්න දෙනවා ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක පොස් සිස්ටම් එකක් කියලා හිතන්නකෝ. ඉතින් මේ පොස් සිස්ටම් එක ඔන්න දැන් මෙයා ඩිවෙලොප් කරන්න හදනකොට ඔන්න දැන් ඩිවෙලොප් කරගෙන එනවා. අද ඩිවෙලොප් කරනවා මේ සිස්ටම් එක. අද යා මොනවද ඩිවෙලොප් කරන්නේ? ඒකේ කස්ටමර් කෙනෙක් මැනේජ් කරන මෙතන කස්ටමර් කෙනෙක් සේව් කරන process එක එයා ඉම්ප්ලිමන්ට් කරලා දානවා. දැන් මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. දැන් මෙයාට ඕන වෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ අද කරපු එක වෙනම version එකක් විදිහට තියාගන්න. එතකොට හෙට ප්‍රොජෙක්ට් එක කරොත් එහෙම මේ ප්‍රොජෙක්ට් එකමයි අප්ඩේට් වෙන්නේ. එහෙම වෙන්න ඕන නැහැ. දැන් එතකොට අද කරපු එක වගේම ඔන්න දැන් හෙට එකක් එනවා. එතකොට අද කරන එකේ අප්ඩේට් එකට වඩා ලොකු අප්ඩේට් එකක් තියෙනවා හෙට කරන ඇප්ලිකේෂන් එකේ. එහෙනම් අපි ගත්තොත් බේසිකලි කොහොමද මේක වෙන්නේ? මෙන්න මේ අපේ ස්ටාර්ට් ප්‍රොජෙක්ට් එකේ එක්ස්ටෙන්ඩඩ් version එකක් තමයි මේ තියෙන්නේ. right? ඔය විදිහට මැනේජ් කරගෙන යන්න ඕනේ. හිතන්නකෝ මෙතන බග් එකක් එනවා කියලා හදාගන්න බැරි වුණා කියලා. අන්න එතකොට මොකද කරන්නේ? ආයෙත් මේකට ගිහිල්ලා අපිට ඒකේ තියෙන රිසෝසස් ටික ගන්න පුළුවන්. බිග්ිනර්ස්ලා විදිහට සමහරලාට ඔයාලා ඔය ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එහෙම ඩෙවලොප් කරන්න ආපුවම මොක හරි වැදගත්. මොකද සමහරලාට NPM පැකේජස් කියලා જાතියක් තියෙනවා. ඒවා ගිහිල්ලා ඉන්ස්ටෝල් කරගත්තාම සමහරලාට සම්පූර්ණම සිස්ටම් එක ක්‍රෑෂ් වෙනවා. ආයෙ වැඩ කරන්නෙත් නැහැ. ඊට පස්සේ අන්ඉන්ස්ටෝල් කරගන්නෙත් නැහැ. ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් versions ටික manage කරන්න යන්න ඕන. ඇත්තටම මේ ප්‍රශ්නේ ආවා ඔය Linux හදපු කෙනාට. Linux-ට ආව ඔය ප්‍රශ්නේ. එයා මොකද කරේ? එයා හැදුවා JIT කියලා concept එකක්. ඒක හැදුවේ එයාලගේ operating system එක manage කරගන්න. පස්සේ ඒක public කරා අපිට දුන්නා develop කරන්න use කරන්න කියලා. මෙන්න මේකෙදී දැන් රමේෂ්ට ප්‍රශ්නේ තියෙන්නේ right. කිසි අවුලක් නැහැ. රමේෂ් දැන් version ටික හදාගෙන folders විදිහට copy කරගෙන යනවා. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න ගත්තා. හරිද? මේක ලොකු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක ඔන්න අද කොපි එකක් දාගන්නවා, හෙට ආයෙ කොපි එකක් දාගන්නවා, ස්පේසස් වල ලොකු ප්‍රශ්නයක් එනවා. මේ නිසා මෙන්න මේකට තමයි අපි ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ versioning control VCS එක. versioning control system එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා JIT කියලා. JIT කියලා කියන්නේ version control කරන්න තියෙන system එකක්. ඒතර ඒක වෙන්නේ මෙහෙමයි. ඔන්න බලන්න. මෙහෙම කතා නෑ. මේ ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඒක හැෂින් වලින් තමයි මැනේජ් වෙන්නේ අප්ඩේට්ස් ටික. මෙන්න මේකේ POS සිස්ටම් එක එයා ඩෙවලොප් කරනවා. මේක තමයි මේන් එක. මේන් ප්‍රොජෙක්ට් එක මේකයි. හිතන්නකෝ මෙයාට ඕන කියලා අලුතෙන් අද ඩෙවලොප් කරන්න. එයා මොකද කරන්නේ? මේ ප්‍රොජෙක්ට් එකේම කොපි එකක් ගන්නවා. මෙන්න මෙහෙම. රෆ් ෆයිල් එකක් ගන්න. මෙහෙම කොපි එකක් ගන්නවා. දැන් මේ කොපි එකේ එයා අප්ඩේට් එක කරලා මොකද කරන්නේ? එයා කියනවා මේ අලුත් අප්ඩේට් ටික මගේ පරණ ප්‍රොජෙක්ට් එකත් එක්ක මර්ජ් කරන්න. එකත් එක්ක එකතු කරන්න. හරි. අන්න එහෙනම් මේ පාර්ට් එක මොකද කරන්නේ? මර්ජ් වෙනවා මෙතනද. හරි. මේ බලන්නකෝ ඔන්න අලුත් අප්ඩේට් ටික මෙතනට මර්ජ් වුණා. දැන් මේකේ තියෙන අලුත් අප්ඩේට් එක. ඒ වගේම හැම ඔප්ෂන් එකක්ම හැම ඉන්පුට් එකක්ම හැම අප්ඩේට් එකක්ම මේ විදිහට මේන් එකේ අප්ඩේට් වෙවි යනවා. ඉතින් මම JIT වලට රිසෝසස් වගේක් තිබ්බා මම කරපු සෙෂන්ස් වගේක්. ඒකේ ඔක්කොම කතා කරලා තියෙන්නේ. ඒ ටික මම දෙන්නම් අනික් කට්ටියටත් ඒක ෂෙයා කරගන්න. සහ මේ ඒ ටික බලන්න. ඒක හොඳ නොලෙජ් එකක් ගන්න පුළුවන්. මට මතකයි වීඩියෝ 6ක් විතර තිබ්බ පැය 3 4 ඒවා. ඊට පස්සේ දැන් මේ විදිහට කරගෙන යනකොට රමේෂ්ට රික්වෙස්ට් එකක් එනවා රික්වයර්මන්ට් එකක් එනවා අපි චුට්ටක් තව කෙනෙක් එක්ක මේ ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරමුද අපි හිතමු දැන් අපේ උපේක් ඉන්නවා දැන් ඒතර උපේක් එක්ක ඩෙවලොප් කරන්න ඕනේ මේ සිස්ටම් එක රමේෂ් දැන් උපේක් එක්ක මේක කරනවා නම් දැන් අන්න ප්‍රශ්නයක් එනවා කොහොමද මේ ටික මැනේජ් කරන්නේ මේ ටික තියෙන්නේ රමේෂ්ගේ කම්පියුටර් එක. ඒතර මේකෙම කොපි එකක් අපි දෙන්න ඕනේ කාටද අපේ උපේක්ට. අන්න ඒක නිසා එනවා පොඩි concept එකක් remote repository එකක් මොනවද අපි ඒවට කියනවා ඒකට කියනවා GitHub කියලා. එහෙනම් GitHub කියලා කියන්නේ මොකද්ද? remote option එක. JIT කියලා කියන්නේ ඔයාලගේ versioning control system එක ඒ වගේම ඒක remotely use කරන්න පුළුවන් option එකට තමයි අපි GitHub කියලා කියන්නේ. ඒක website එකක්. ඒ වගේම remote repositories තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ වගේ ඔයාලට repository එකක් හදන්න පුළුවන්. දැන් මේ repository එක හදන්න ඕනේ. Basically repositories
කොටස් දෙකකට කැඩෙනවා. ඔයාලට පොලි රෙපෝ හදන්න පුළුවන්, මොනෝ රෙපෝ හදන්න පුළුවන්. එතකොට අපිට මොනෝ රෙපෝ කියලා කියන්නේ ෆ්‍රොන්ට් එන්ඩ් බෑක් එන්ඩ් හැම දෙයක්ම එකම රෙපොසිටරි එක. රෙපොසිටරි එකක් කියලා කියන්නේ නිකම් ෆෝල්ඩ් එකක් කියලා හිතන්නකෝ. මේක තමයි රෙපොසිටරි එක. එතකොට මේ රෙපොසිටරි එකට ඔයාට දාන්න පුළුවන් දැන් අපි POS සිස්ටම් එක හදනවනම් මේක මොනෝ රෙපෝ එකක්. ඇයි ඒ යූසර් ඉන්ටර්ෆේස් එකත් එකම රෙපොසිටරි එකේ තියෙන්නේ අපේ බෑක් එන්ඩ් එක එහෙම නැත්නම් බිස්නස් ලොජික් ඉම්ප්ලිමන්ට් වෙන තැනත් එකම රෙපොසිටරි එකක තියෙන්නේ. ඒතර ඒක නිසා අපිට පුළුවන් ඒවට මොනෝ රෙපෝ කියලා කියන්න. මොනවද පොලි රෙපෝ කියන්නේ එතකොට? පොලි රෙපෝ එකක් කියලා කියන්නේ බේසිකලි ෆ්‍රොන්ට් එන්ඩ් බෑක් එන්ඩ් වෙනම මැනේජ් වෙනවා නම් අන්න මේ දේවල් වලට තමයි පොලි රෙපෝ එකක් මොනෝ රෙපෝ එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔක්කොම එකට මැනේජ් වෙන එක පොලි රෙපෝ එකක් කියලා කියන්නේ ඒවා සෙපරේට්ලි මැනේජ් වෙන එක. ඒක හරි වැදගත් තියෙන්නේ. මොකද ඉන්ඩස්ට්‍රි එකේදී ඔයගෙන් නම් ඇහෙනකොට ඔයාලා පැනික් වෙන්න එපා. ටක් ගාලා ඔලුවට එන්න ඕනේ මේකයි වෙන්නේ කියන එක. ඊළඟ කාරණාව. දැන් මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ෆෝල්ඩ් එක හැදුවට පස්සේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ තියෙන රෙපෝ එකට දානවා. අය කියන්න කිව්ව කවිස්ක පොලි රෙපෝ. පොලි රෙපෝ කියලා කියන්නේ ෆ්‍රොන්ට් එන්ඩ් බෑක් එන්ඩ්. ඒ කියන්නේ අපිට සෙපරේට්ලි අරගෙන යන්න පුළුවන් මොනෝ රෙපෝ එකක් කියලා කියන්නේ අපිට ෆ්‍රොන්ට් එන්ඩ් බෑක් එන්ඩ් ඒ ඔක්කොම එක ඇප්ලිකේෂන් එක ඩෙවලොප් වෙන එක. සාමාන්‍යයෙන් දැන් ඔය මම මේ දවස්වල වැඩ කරන යන ප්‍රොජෙක්ට් එකක් Next.js වලින්. ඒතකොට ඒකෙදි අපි වැඩ කරන්නේ NX. එහෙම නැත්නම් React Next එක කම්බිනේෂන් එකක් විදිහට එක යුනිට් එකක් විදිහට. ඒවට අපිට කියන්න පුළුවන් මොනෝ රෙපෝ කියලා. මේ වගේත් ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් දෙකම තියෙනවා. හරි මම ඔයාලට දෙන්නම් chance එක. ඔයාලා chat GPT හරි කරලා මොනවා හරි කරලා හොයන්න. මොනවද ඩිස්ඇඩ්වාන්ටේජස් සහ ඇඩ්වාන්ටේජස් අපි ඒක දැම්ම කරමු. මොනෝ රෙපෝ වල තියෙන ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද? ඒ වගේම පොලි රෙපෝ වල තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් සහ ඇඩ්වාන්ටේජස් මොනවද? මොනවද මේක සාමාන්‍යයෙන් ඔයාලා සිස්ටම් එකක් ඩෙවලොප් කරනකොට අවුරුදු ගාණකට ඉස්සරහ ගැන හිතලායි කරන්නේ. එතකොට ඒකේ ස්කේල් කරන්න බැයි නම් සිස්ටම් එකක් ස්කේල් කරන්න බැයි නම් දැන් හිතමු කස්ටමර් ක්ලයන්ට් ඇවිල්ලා මට කියනවා රයිට් හසික මෙන්න මේක ඩෙවලොප් කරලා දෙන්න මට මේ රික්වයර්මන්ට් එකක් මගේ තියෙනවා මේක ඇටච් කරලා දෙන්න මට අලුත් ෆීචර් එකක් විදියට මම කියනවා රයිට් මේක කරන්න බෑ ඇත්තට මේ හදලා තියෙන ආකිටෙක්චරත් එක්ක අන්න එහෙම වෙන්න බෑ ඉතින් ඒකයි සොලියුෂන් ආකිටෙක්චර්ස්ලා ඉන්නේ හැම වෙලේම එයාලා තමයි ඒවා හිතන්නේ ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක එයාලා ඒ වගේ දේවල් බලනවා. බලමු ටීම් මට ලොකු කනෙක්ෂන් ගොඩක් හම්බුණා සොලියුෂන් ආකිටෙක්චර්ස්ලාගේ ඒ වගේම වෙන වෙන රටවල් වල ඉන්න කට්ටිය. ඉතින් ඒ කට්ටියත් එක්ක දැන් මම වැඩ කරනවා. එතකොට මට පුළුවන් ඔය කට්ටියත් එක්ක පුංචි සෙෂන්ස් arrange කරලා දෙන්න. එයාලගෙන් තියෙන knowledge එක ඔයාලා ගන්න. ඒක හරි වැදගත් ඉන්ඩස්ට්‍රි එකට යනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. හරිනේ කවිෂ්ක තේරුණා නේද? මේ දෙකේ වෙනස. ඔයාලා දැන් හොයන්න නිකන් ඉන්න ගම මේ දෙකේ ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් ගැන. ඊළඟ කාරණාව. මේ POS සිස්ටම් එක දැන් මෙතනට දැම්මහම මේක අපේ උපේක්ට අරගෙන යන්න වෙනවා. දැන් උපේක් ඉන්නවා මෙතන. උපේක්ට කියනවා උපේක්. මම කස්ටමර් පැත්ත මැනේජ් කරන්න. ඔයාට පුළුවන්ද අයිටම් පැත්ත මැනේජ් කරන්න. දැන් එතකොට මේකේ මේ ප්‍රොජෙක්ට් එක තියෙනවනේ. ඇත්තටම ටීම් මේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ රෙපොසිටරි එකට යනවා. රෙපොසිටරි එක කියන්නේ ජෙනරලි ප්‍රොජෙක්ට් එකට. හරි? දැන් මේ ප්‍රොජෙක්ට් එක මෙහෙම තියෙනකොට මේ අප්ඩේට් එක මේකෙත් අපිට පුළුවන් කඩා ගන්න කොටස් වලට. දැන් හිතන්නකෝ අපේ රමේෂ් වැඩ කරන්නේ මේ බ්‍රාන්ච් එකේ මේ ෆෝල්ඩ් එකේ අපි වට බ්‍රාන්ච් කියලා කියනවා. ඒතර මේ ජෙනරලි මේ තියෙන බ්‍රාන්ච් එකට අපි නමක් කියනවා. මම ඒ ටිකක් දාගෙනම යන්නම්. මේකට අපි කියනවා ගොඩක් වෙලාවට ඔක මාස්ටර් සහ මේන් ඒ දෙකම එකයි ටීම්. මාස්ටර් කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේන් කියලාත් අපි ඔක කියනවා. ඒතර මේ තමයි ජෙනරල් එහෙම නැතිනම් ෆයිනල් ආටිෆැක්ට් එක. අන්තිම කෝඩ් බේස් එක තමයි මෙතන තියෙන්නේ. මේකට කවුරුත් අත තියන්නේ නැහැ. හරි? මේක තමයි ජෙනරලි මේකට අත තියන්න පුළුවන් ගොඩක් වෙලාවට මේකේ ආකිටෙක්ට් එහෙම නැතිනම් මේක බලන කෙනාට විතරයි. ඩෙවලොපර් කෙනෙක්ට බෑ. ඊට පස්සේ මේකේ ගොඩක් වෙලාවට කඩා ගන්නවා අපි ඩෙවලොප් කියලා ඒරියා එකක්. ඩෙවලොප් කියලා එන්වයරන්මන්ට් එකක්. ඩෙවලොපර් කියලා සාමාන්‍යයෙන් තව ෆෝල්ඩර් එකකට මේක කඩා ගන්නවා. අපි ඒවට කියනවා බ්‍රාන්චස් කියලා. එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන අප්ඩේට් ටික අපි මෙතනට ගන්නවා. දැන් මොකද කරන්නේ? මේකේ අපිට වැඩ කරන්න ඕනේ රමේෂ්ට නම් මම රමේෂ්ට හදලා දෙනවා වෙනම ෆෝල්ඩර් එකක් රමේෂ් ඔයා වැඩ කරන්න feat 1 රමේෂ් කියලා ගමුකෝ. ඔන්න feat 1 රමේෂ්. ඒ වගේම මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන අප්ඩේට්ස් ටික තමයි මෙතනට එන්නේ. හරි මම මෙහෙම දාගන්නම්. තව
අපේ උපේක්ට වැඩ කරන්න උපේක්ටත් එකක් හදලා දෙනවා. feed to උපේක් කියලා කියමුකෝ. ඔන්න. හරි. ඔන්න දැන් දේවල් ටිකක් හැදිලා තියෙනවා. දැන් මොකද කරන්නේ? අපේ රමේෂ් වැඩ කරන්නේ මේ ෆෝල්ඩර් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකත් එක්ක. ඒ වගේම තමා උපේක් වැඩ කරන්නේ මේ ෆෝල්ඩර් එකේ තියෙන ප්‍රොජෙක්ට් එකත් එක්ක. ඔන්න දැන් උපේක් මොකද දන්නවද කරන්නේ? මේ ප්‍රොජෙක්ට් එක එයාගේ කම්පියුටර් එකට ගන්නවා. මෙන්න මෙහෙම ගත්තා කියලා හිතන්න. අපි මෙහෙම දාගමු. දැන් එතකොට මේ POS සිස්ටම් එක POS මෙහෙම තියාගන්න. රමේෂ්ගේ කම්පියුටර් එකේ තියෙන සිස්ටම් එක උපේගේ කම්පියුටර් එකෙත් ඒ අප්ඩේට් එකෙන්ම තියෙනවා. දැන් වැඩේ වෙනස් වෙන්න යන්නේ. මොකද දන්නවද? මෙන්න මෙයා අපේ රමේෂ් පොඩි අප්ඩේට් එකක් දෙනවා මේ ප්‍රොජෙක්ට් එකට. කස්ටමර් කෙනෙක් සේව් කරන්න හදලයි තියෙන්නේ. සේව් කස්ටමර්. මේ කස්ටමර් සේව් එක දැම්ම ගමන්ම එයා මේ ජිට් එකට මෙයාව කමිට් කරලා පුෂ් කරනවා. පුෂ් කරපු ගමන්ම මේ ප්‍රොජෙක්ට් එකේ අප්ඩේට් එක යන්නේ රමේෂ්ගේ ෆෝල්ඩර් එක ඇතුළට. ඔන්න ඕකන ඔයාලා ඔය දැකලා ඇති ගොඩක් වෙලාවට එක එක ඔය පෝස්ට් එහෙම දැකලා ඇති ජෝක් පෝස්ට් මේ මේන් බ්‍රාන්ච් එකට පුෂ් වෙලා තියෙනවා. රයිට් වල දැකලා ඇති. අන්න ඒ වගේ දෙයක් වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද ඔයා වැඩ කරන්න ඕන ඔයාගේ බ්‍රාන්ච් එකේ විතරයි. මේන් බ්‍රාන්ච් එකේ වැඩ කරන්නේ නැහැ. දැන් මේ බ්‍රාන්ච් එකේ තියෙන අප්ඩේට් එක අපි උපේගේ කම්පියුටර් එකට දෙන්න ඕනේ. මොකද උපේක්ට ඕඩර් එකක් ප්ලේස් කරනවා නම් කස්ටමර් කෙනෙක් සේව් කරපු ෆීචර් එක අලුත් අප්ඩේට් එක දැන් උපේගේ කම්පියුටර් එකට යන්න ඕනනේ. අන්න ඒක නිසා මේකේ ඉන්නවා ජිට් එක බලා ගන්න ගොඩක් වෙලාවට මේ කෝඩ් රිවිව් කරන කෙනෙක් ඉන්නවා. අන්න එයා මොකද කරන්නේ මේ කෝඩ් එකේ බග්ස් තියෙනවද කියලා චෙක් කරලා ඔක්කොම කරලා මෙන්න මේකේ තියෙන කෝඩ් ටික ඩිවෙලොපර් එකට මර්ජ් කරනවා. දැන් එතකොට ඩිවෙලොපර් එකට අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි? ඩිවෙලොපර් එකට අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒතර තව මතක තියාගන්න මේක ප්‍රොඩක්ෂන් වලටත් අපි මේකක් කඩා ගන්නවා මම ඒක මෙතනට දැම්මේ නෑ හොඳේ. දැන් මොකද වෙන්නේ? දැන් අපේ උපේක් ඉන්නවනේ. උපේක් මොකද කරන්නේ? මේ ප්‍රොජෙක්ට් එක අප්ඩේට් කරගෙන කියනවා මට ඩිවෙලොපර් එකෙන් පුංචි මර්ජ් එකක් දෙන්න. අන්න බලන්න මෙහෙම කරපු ගමන්ම ඩිවෙලොපර් එකට මේකේ මර්ජ් එක එනවා දැන්. ඔන්න එහෙම මර්ජ් වෙනවා. පොඩ්ඩක් ඉන්න. මම මෙහෙම දාගන්නවා. right ඩිවෙලොපර් එකට මේ විදිහට මර්ජ් වෙනවා ඩිවෙලොපර් එකෙන් උපේගේ ප්‍රොජෙක්ට් එක. දැන් උපේගේ ප්‍රොජෙක්ට් එකේ මේ සේව් එක තියෙනවා. දැන් මොකද දන්නවද කරන්නේ? උපේක් මොකද කරන්නේ? මේ ප්‍රොජෙක්ට් එකට දානවා ඕඩර් එකක් ප්ලේස් කරන පාර්ට් එක. මේක් ඕඩර්. මේක් ඕඩර්. මෙන්න මේ අලුත් අප්ඩේට් එක උපේක් දැන් ඉන්නේ මේ බ්‍රාන්ච් එකේ. එයා මේකට පුෂ් කරපු ගමන්ම අලුත් අප්ඩේට් එක මෙන්න මේ බ්‍රාන්ච් එකටයි යන්නේ. හැබැයි හැම වෙලෙම මේ බ්‍රාන්ච් එකේ තියෙන දේවල් මේවට ඇක්සස් කරන්න බෑ. එහෙම ඩිරෙක්ට් කරන්න බෑ. දැන් මොකද වෙන්නේ? දැන් මේකේ තියෙන දේවල් ඩිවෙලොපර් එකට දාන්න ඕනේ. අපි හිතමු දවසක මේ ප්‍රොජෙක්ට් එක ඉවරයි කියලා. දැන් මොකද කරන්නේ? මේ තියෙන ඔක්කොම අප්ඩේට්ස් ටික ඩිවෙලොපර් එකෙන් අපි දාගන්න ඕනේ අපේ මේන් බ්‍රාන්ච් එකට. එහෙනම් මේ විදිහට මෙයාව මර්ජ් කරගන්න පුළුවන්. ජෙනරලි. ඕක රෙයා ඔහොම වෙන්නේ නැහැ. මොකද ප්‍රොඩක්ෂන් එකක් වෙනම තියෙනවා, ටෙස්ටිං එකක් වෙනම තියෙනවා. මම හිතන්නේ රෆ් අයිඩියා එකක් එන්න ඇති කියලා හිතුණා. හරිද? තේරුණාද? පොඩි අයිඩියා එකක් ආවනම් හරි. තේරුණා නේද කට්ටියටම? ඇයි අපිට JIT ඕනේ සහ GitHub ඕනේ කියන එක අයිඩියා එකක්. මෙහෙමයි නේද කියන එක ඔළුවේ තිබ්බනම් ඇතිට ඉන්න. හරි. right. වැඩේට බහිමු එහෙනම් දැන්. ඒතර දැන් දන්නවනේ ඇයි අපිට GitHub repo එකක් මෙතන ඕනේ නැත්තේ කියලා. අපි දැනට ඒක යූස් කරන්නේ නැහැ එහෙම. ඊළඟට මේකේ build system එක. මොකද්ද build system එකක් කියලා කියන්නේ? build system එකක් කියලා කියන්නේ basically අපිට system එකක් develop කරනකොට දැන් හිතන්න ඔය Java application එකක් කියලා. මේ බලන්නකො. දැන් හිතන්න ඔයාට තියෙනවා Java application එකක්. මේ ඇවිල්ලා source code එක a.java. අපිට මේ project එක run කරගන්න නම් මේක අලුත් update එක ගන්න ඕන වුණොත් compile කරලා run කරන්න ඕනේ. හරි. ඒ වගේම මේ project එකට external dependencies අපි හිතමුකෝ mail එකක් යවා ගන්න ඕන නම් අපිට external dependencies ඕන වෙනවා. ඒ වගේම තමයි හිතන්නකෝ ඔයාට මේකට database එකක් connect කරගන්න ඕන නම් external resources ඕන.
එතකොට මෙන්න මේවා මැනේජ් කරන්නේ කොහොමද? ඔය ඔක්කොම ඩිවෙලොපර්ට මැනේජ් කරන්න බෑ. මොකද හැම වෙලේම සිස්ටම් එකක් try කරන්න ඕනේ ඩිවෙලොපර් කෙනෙක් වුණාම ඩිවෙලොපර් කරන්නේ බිස්නස් එකේ ලොජික් එක ඉම්ප්ලිමන්ට් කරන එක. එතකොට build tool එක බාර ගන්නවා right. මේ ප්‍රොජෙක්ට් එක රන් කරන්නද ඔයාට ඕනේ? ඒක මං කරලා දෙන්නම්. කම්පයිල් කරන්නද ඕනේ? ඒ කම්පයිලේෂන් process එක මම කරලා දෙන්නම්. dependencies ටික manage කරන්න ඕනද? ඒකත් මං කරලා දෙන්නම්. තේරුණාද? අන්න ඒ දේවල් ටික අපිට අපේ build tool එක කරලා දෙනවා. ඉතින් build tool එක තියෙන එකේ ලොකු වැදගත්කමක් තියෙනවා. හේතුව දැන් හිතන්නකො මේවයි Java classes 100ක් තිබ්බා කියලා. ඔයා 10ක අප්ඩේට් කරොත් එහෙම ඔයා මේක මැනුවලි රන් කරනවා නම් මේ 10ම කම්පයිල් කරලා තමයි රන් කරන්න වෙන්නේ. මොකද නැතිනම් අලුත් අප්ඩේට්ස් ටික අපේ ක්ලාස් ෆයිල් එකට යන්නේ නැති නිසා. එතකොට අපි IntelliJ එකෙන් එන ඩිෆෝල්ට් ටූල් එක ගන්නවා. ඒක තියාගන්න. මෙන්න JDK version එක use කරන්න කියනවා. ඉතින් ගොඩාක් කට්ටිය මම දැකලා තියෙනවා අලුත්ම version එක use කරන්න try කරනවා. මොකද ඒවා use කරන්න එපා ටීම්. ගොඩක් වෙලාවට ඔයාලා ඒවා use කරන්න ගියපුවම වෙන්නේ ඒවා stable versions නෙමෙයි. ඒතර ඒ LTS version එකක් use කරන්න 21 එහෙම නැතිනම් 17 use කරන්න. ඉන්ඩස්ට්‍රි එකේ නම් ගොඩක් වෙලාවට දැනට 17 21ත් යන වෙලාවල් තියෙනවා. ඒ 24කට වගේ යන්නේ. ඊට පස්සේ කෝඩ් සාම්පල් ඇඩ් කරන්න කියනවා. කෝඩ් සාම්පල් එක සාම්පල් කෝඩ් එක මම කියන එහෙම ඇඩ් කරන්න ඕනේ නැහැ. අපි from the scratch develop කරන්න යන්නේ. ඒක නිසා ඒක තියන්න. advanced settings වල modules දාන්න කියලා කියනවා. මම modules දාන්නෙත් නැහැ. මට එහෙම කිසිම දෙයක් ඕන වෙන්නේ නැහැ. එහෙනම් මම හිතනවා කට්ටියෙන් මෙතන ඇඩ් කරගන්න නැති කියලා. ඒතර post system එක ඔන්න හදාගෙන තියෙනවා. මම create කරනවා project එක. මෙන්න project එක අපිට create වෙනවා. හරි. හදාගන්න කට්ටියෙන් project එක. හරි. ඊළඟ වැඩේ. ඉතින් අනිත් තව සෙට් එකක් මේක ඉන්නවනේ මේ අද ජොයින් වෙන කට්ටියට මම කියන්නේ. ඔයාලා දැන් මේකේ සමහර තැන් ඔයාලට අද කරගන්න බැරි වෙයි. ඒකින්ද වොරි වෙන්න එපා. වගේම මේක දැන් අපි කම්ප්ලීට් කරන සිස්ටම් එකක් නිසා අනිවාර්යෙන් මේකට ජොයින් වෙන්න. ජොයින් වෙලා ඔයාලා ඒක CV එකට දාගන්න. එතකොට මේකේ තියෙන ඩවුට්ස් කීපයක් තියෙනවනේ. ඒතර ඔයාලට ඒ ඩවුට්ස් මොනවා හරි තිබ්බොත් එහෙම මෙසේජ් එකක් දාන්න. ගියාන් ඔයාලට වෙනවා හෙල්ප් එකක් දෙන්න මේ දවස් ටිකේ. මේ ඊට පස්සේ ඔයාලා රෙකෝඩින්ග්ස් මොනවා හරි ඕන එක්සැම්පල් එකක් විදිහට Java FX වල මොනවා හරි රෙකෝඩින්ග්ස් ඕන නම් මම ඒ ටික දෙන්නම්. ඒ ටික බලලා ඒ වැඩේ කොට දාගන්න. හරි. ඉතින් අපි දැන් වැඩේට බහින්නයි යන්නේ. කොහොමද මේක කරගන්නේ? මතක තියාගන්න මේ SRC මේක තමයි source root එක අපේ. මේක ඇතුලේ තමයි හැම දෙයක්ම අපි develop කරගන්න හදන්නේ. මතක තියාගන්න ඕනේ දැන් මේකේ folder structure එකක් තියෙනවා. ඒක හරි වැදගත්. ප්‍රොජෙක්ට් එකක් කරනකොට හිතන්න ඔයා මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ කම්පැනි එකක අපි හිතමුකෝ abc.com කියන කම්පැනි එකේ. ඔන්න දැන් එයාලගේ ඩොමේන් එකක් තියෙනවා www.abc.com. එතකොට මේ ප්‍රොජෙක්ට් එක හැදෙන්න ඕනේ ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක රිවර්ස් කරන්න ඕනේ. ඩොමේන් එක රිවර්ස් කරන්න ඕනේ. .com එකත් එක්ක ඔන්න com කියලා පැකේජ් එකක් හදන්න ඕනේ. ඊට පස්සේ පැකේජ් එකක් හදන්න ඕනේ අපේ ABC කියලා. මේ පැකේජ් එක ඇතුළේයි මේක තියෙන්නේ. ඊට පස්සේ පැකේජ් එකක් හදනවා අපි තව මෙතනින්. මම කියනවා මේ පැකේජ් එකේ නේම් එක අපි ගමු. දැන් මෙතන තියෙන්නේ ඔන්න දැන් group ID එක. right? ඒ කියන්නේ මොන group එකේද මේ project එක. එතකොට අපි ගත්තොත් අපි post system එකක් නේ කරන්නේ. එහෙනම් post system එකක් තියෙන්නේ. ඔන්න post system එකක් අපි ගන්නවා. හරි. දැන් මම මේක අරගෙන ආවා මෙතනට. post system එකක් තියෙනවා post කියලා දාගන්න මේක post එකක් නිසා. ඔන්න මේක ඇතුලේ තමයි අපි හදාගන්නේ අපිට ඕන දේවල් ටික. මේක ඇතුලේ folders කීපයක්ම තියෙනවා. views ටික, user interfaces ටික හදාගන්න අපි මේක එක folder එකක් හදාගන්න ඕනේ. මෙහෙම.
ඒ වගේම මේ හැම view එකකටම එයාට support කරන්න ඉන්නවා එක Java controller එකක්. ඒ ටික දාගන්න නම් අපි controllers තියාගන්න Java package එකක් හදාගන්න ඕනේ. තව මේ application එකේ අපි ගත්තොත් එහෙම අපිට ඕන වෙනවා තව තියෙනවා. තව මේ ගොඩාක් තියෙනවා database part එක බලා ගන්න පුළුවන් ඒ වගේ දේවල් ටික. ඒ ටික හිමීට එතනදී කතා කරමු නේද? එතකොට ඔයාලට තේරෙයි. දැනට අපි මේ දෙන්න විතරයි ඔන්න ගත්තේ. ඒ වගේම තමයි මේ system එකේ external libraries තියෙනවා. ඒවත් වෙනම manage කරමු. එහෙනම් package එක හදාගන්න එන්න දැන් new Java package එකක් හදාගන්න com. අපි ගත්තොත් එහෙනම් මම div stack කියලා දාන්නම් dot ඊට පස්සේ මේක post system එකක් නිසා post කියලා දානවා. ඔන්න package එක හරි. දැන් මේ package එක ගත්තොත් මේක ඇතුලේ තව packages දෙකක් හැදුවානේ. හොඳට බලා ගන්න මේ packages හැදෙන විදිහ. views වලට වෙනම package එකක් හැදුවා. දැන් මේක උඩම right click කරලා අපි හදාගන්නේ අනිත් package එක. හැබැයි මතක තියාගන්න මේ බලන්න. දැන් ඔයා package එක හිතුවොත් එයා හැදෙන්නේ කොහෙද? එයා හැදෙන්නේ හරි. එයා හැදෙන්නේ view එක ඇතුලේ. ඒක නිසා backspace එක අරගෙන එන්න මෙතන එනකන්. ඇයි ඒ? එයා හැදෙන්න ඕනේ post කියන package එක ඇතුලේ. view කියන එක ඇතුලේ controller එකක් හැදෙනව නෙමෙයි. එහෙනම් controller කියලා දාගත්තා. enter කරපු ගමන්ම package දෙක හරි. එහෙනම් කට්ටියම් packages දෙක හදාගෙන මට message එකක් දෙන්න බලන්න. හරිනේ. යමු වැඩේට. යනවා view කියන එක ඇතුළට. හදා ගන්නවා අපේ පළවෙනි user interface එක. මාර ප්‍රශ්නයක් වෙලානේ මේ බලන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ? අපිට fxml හදා ගන්න බෑ. ඇයි ඒ fxml දැන් මෙතන available නෑ. අන්න ඒක නිසා අපිට සිද්ධ වෙනවා external resources අරගෙන එන්න. මම මේ project එක ඇතුලේ මේ folder එකක් හදා ගන්නවා මෙන්න මෙතන directory එකක් lib කියලා libraries වලට. මේකට දාගන්න ඕනේ තව folder එකක්. මොකද දැන් අපි මේක ඇතුලේ libraries වර්ග ගොඩක් use කරන්න පුළුවන්නේ. mailing system වලට වෙනම, messaging system වලට වෙනම, database management වලට වෙනම, ඒ වගේම user interfaces වලට වෙනම, තව මොනවද අපි reporting කරන එකට වෙනම. ඒක නිසා මම මෙතනදී හදා ගන්නවා fx කියලා folder එකක්. එතකොට Java fx වලට අදාළ dependencies ටික, ඒ libraries ටික අපි ගෙනල්ලා දාගන්නේ මෙතනයි. හරි. ඔන්න මම දැන් හොයාගන්නවා ඒ ටික. කොහොම ඉන්න. හරි. මම ඒ ටික හොයාගන්න ඉන්නේ Java fx මෙන්න තියෙනවා. Java fx 17. ඒ කියන්නේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගියපුවාම ඔයාලා Java 17 නම් යූස් කරන්නේ 17 JDK එක ගන්න. මගේ Ubuntu version එකක් තියෙන නිසා මම අරගෙන තියෙන්නේ මේක Ubuntu වලට Linux වලට හරියන එක. ඔයා Windows user කෙනෙක් නම් Windows වලට හරියන එක ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මෙතනදී ඔන්න Java fx ඩබල් ක්ලික් කරගන්න ඒ ෆෝල්ඩර් එක ගත්තාම ඒක zip ෆයිල් එකක් නම් එන්නේ ඒක unzip කරගන්න ඔයාලා Java fx වලට ආවා lib කියන එක ඇතුළට යන්න. හරි.
මම ඒ වගේම අර Java FX part එකේ රෙකෝඩින් ටිකත් කට්ටියට දෙන්නම්. ඒ ටිකත් බලා ගන්න. එතකොට මේ කතා කරන දේවල් ටික හොඳට අයිඩියා එකක් ගන්න පුළුවන් වගේම ඊළඟ සතියේ සඳුදානේ ආය සෙෂන් එක තියෙන්නේ. ඒ වෙනකොට එයාලට රෙඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා අද පැනික් වෙන්න එපා මේ ටික කරගන්න බැරි වුණා කියලා. හරි. end of the day කොහොම හරි ඔයාලට වැඩේ කරගන්නයි ඕනේ. කොපි කරගන්න මෙන්න මේ දේවල් ටික. කොපි කරගෙන right click කරලා control C එහෙම නැතිනම් මේක right click කරලා කොපි කරගන්න. මම ගිහිල්ලා කියනවා fx කියන තැනට මේ dependencies ටික දාගන්න. ඔන්න දැන් මේ ඔක්කොම දේවල් ටික මෙතන වැටෙනවා. මේ තියෙන්නේ. දැන් ඊළඟට මේකේ right click කරලා බැලුවොත් එහෙම තාම මෙතන මේවා available නන්නේ. ඇයි එහෙම වෙන්නේ? තාම අපේ මෙන්න මේ build tool එක අපේ system එක තාම දන්නේ නැහැ එහෙම එකක් අපේ ඇතුලේ තියෙනවා කියලා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ෆයිල් වලට ඇවිල්ලා. මේකේ ෆයිල් වලට ඇවිල්ලා folder structure එකට එන්න ඕනේ. folder structure එකට එන්න. හරි. folder structure එකට එන්න. මේ folder structure එකට ආවට පස්සේ මොකද කරන්නේ? මේකේ තියෙනවා මෙන්න බලන්න මෙතන හරි වැදගත්. ඔයාලට SDK එක සිලෙක්ට් වුණාට පස්සේ මේ language level එක තියෙන්නේ. ඒක කවුරු කොහොම කිව්වත් language level එක ඔයා 17 නම් use කරන්නේ 14 දාගන්න. හරි. මේකෙන් එන්න පුළුවන් compilation time එකේ තියෙන issues සහ run time තියෙන issues එයා ගොඩක් වෙලාවට මග අර ගන්න පුළුවන්. ඒක දාගන්න language level එක. ඊට පස්සේ මේකේ ඔයා දාගන්න ඕනේ මෙන්න මේ libraries කියන option එකට එන්න ඕනේ. මෙතන libraries වලට ආවා. දැන් කිසිම library එකක් අපි දාගෙන නැහනේ. එහෙනම් library එකක් add කරගන්න පුළුවන් new Java dependency එකක් අපි දෙන්න යන්නේ. click කරන්න. මෙන්න මේක කොහෙද අපේ project එක ඇතුලේ තියෙන්නේ මේ බලන්න. lib fx ඇතුලේ මෙන්න. ඔයාට මේ ඔක්කොම control press කරගෙන මෙහෙම select කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඔයාලට මෙන්න මේ top එක මෙන්න මේ උඩ මේක click කරලා පල්ලෙහාටම cursor එකෙන් scroll down කරලා shift press කරගෙන මේ අන්තිම element එක click කරපුවාම මේ ඔක්කොම select වෙනවා. හරිද? ඒකල ඕකේ කරාම එයා අහනවා මොන මොඩල් එකටද මෙයාව දාගන්න ඕනේ? මොන මොඩියුල් එකටද දාගන්න ඕනේ? මම කියනවා POS system තමයි මගේ default module එක. අන්න ඒකට add වෙන්න මේ dependencies ටික. ඔන්න එහෙනම් ඕකේ කරා. ඕකේ කරාට පස්සේ අපිට dependencies ටික add කරා. apply කරලා ඕකේ කරපුවාම index වෙනවා. index වුණාට පස්සේ තමා ඔයා right click කරලා බලන්න ඕන අපිට Java FX වල options ටික ඇවිල්ලාද කියලා. දැන් ඔයාලට පේනවා මෙතන fxml එක. හරි. එහෙනම් ඒ ටික කරගෙන මට message එකක් දෙන්න බලන්න. මම අනික් කට්ටියට ආයෙත් Linux නේ මම use කරන්නේ. ඔයාලට download කරගන්න නොහොම ඉන්න. Java FX Java FX SDK download. හරි. මේ තියෙන්නේ ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා තමයි Java FX download කරගන්න තියෙන්නේ. අපි චුට්ටක් බලමු මේක download කරගන්න විදිහ. අනික් කට්ටිය එතකන් අර ටික කරගන්න. මේකේ පල්ලෙහාට ආවොත් Java FX version එක දැන් මොකක්ද අපි ගන්නෙ? download වෙනවද? හරි. මේ තියෙන්නේ. ඔන්න මම කියනවා මම 17 use කරන්න එහෙනම් මේ LTS කියලා කියන්නේ long term support කියන එක. ඔයාලා ගොඩක් වෙලාවට ඒවා තමයි use කරන්න ඕන. අනිත් ඒ වගේ dependencies issue එන්න පුළුවන්. ඒ කියන්නේ ඒක වෙන්නේ මෙහෙමනේ. හිතන්නකෝ දැන් අපේ අශාන් ඉන්නවා. අශාන් project එකක් develop කරලා දෙනවා 1.8 version එකකින්. අලුත්ම version එකක්. හැබැයි ඒකට help එකක් දෙන තව project එකක් develop කරනවා කියලා හිතන්නකෝ වෙනම තැනකින් ඉඳන් උපේක්. ඒතර උපේක් අරයාගේ update එක අලුත් update එකට suit වෙන version එකක් දීලා නැතිනම් අපිට ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා LTS වල යන්න. LTS operating system එක ඔයාලගේ operating system එක තෝරන්න. මෙතන ඉන්න ගොඩක් කට්ටිය Windows නිසා මම ගන්නවා Windows. architecture එක ඔයා 64 ගන්න ඕනේ 32 යන්නේ නැහැ ගොඩක් වෙලාවට දැන් තියෙන devices ඔයාලා 64 ගන්න. type එක SDK ගන්න. මෙන්න තියෙනවා අපිට අන්තිම element එක. මේක download කරගත්තාම ඔයාලට folder structure එකෙන් බලා ගන්න පුළුවන්
මේ බලන්න. මෙන්න මේකේ මෙතන තියෙනවා අන්සිප් කරපුවාම මේ ෆෝල්ඩර් එක. මේක ඇතුළට ආපුවම තියෙනවා ෆෝල්ඩර්ස් කීපයක්. ඒකේ යන්න උන lib කියන එක ඇතුළට. මේ lib කියන එක ඇතුළට ගියපුවාම මේ තියෙන ෆයිල්ස් ටික තමයි කොපි කරලා දාගන්න තියෙන්නේ. ඉතින් ඒක කරගන්න මම ක්ලෝස් කරලා දානවා. කට්ටිය මෙතෙන් ඇවිල්ලා පොඩි මෙසේජ් එකක් කන්ෆර්මේෂන් එකක් දෙන්න. අපිට පුළුවන් UI එක හදන්න ගන්න. right Java FX recording ටික මම දාන්නම් මේ session එකෙන් පස්සේ. වගේම .NET පටන් ගන්න මගේ plan එක තියෙන්නේ මේ project එක ඉවරුනාට පස්සේ තමයි .NET වලට යන්නේ. ඊට පස්සේ අපි web වලට යන්නේ. බලමු මම කියන්නම්. හරි කියලා හිතනවා කට්ටියම. ඔන්න බලන්න view එක right click කරලා අපිට ඕන වෙනවා fxml file එකක් හදාගන්න. මතක තියාගන්න මේ වගේ නම් හරිම විදිහට දෙන්න. දැන් එතකොට අපි user interface එකක් හදන්න යන්නේ මෙන්න මෙයාටනේ. අපේ default page එකටනේ. මෙන්න මෙතන main page එක. අපි ඔක main page කියලා දාගමු. එතන මේ main page එකට නම් හදන්න යන්නේ කොහොමද කරන්නේ? M අකුර capital. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ beginnersලා විදිහට naming convention හරි වැදගත්. එතකොට ඔයාලගේ ලේසියට කොහේ හරි තැනක නිකම්ම message එකක් type කරනවා එහෙම නැත්නම් නමක් දානවා නම් ඒක කරන්න එපා. ඒක ඉස්සරහට යද්දී ඔයාලට හරි අමාරුයි. මොකද ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනකොට දැන් ඉඳන් මේ standard follow කරොත් එහෙම ඔයාලට ඉස්සරහට යද්දී ආයේ ඒක අමාරුවෙන් කරන්න ඕනේ නැහැ. ඒක automatically වෙන දෙයක්. හරි. ඒතර main form එක main form .fxml ඇත්තටම fxml කියන එක ඕනෙත් නැහැ. මොකද මේක fxml ෆයිල් එකක් නිසා. ඉතින් දැන් ඊළඟ කාරණාව තමයි main form එක හැදුවනේ. මේ user interface එක දැන් අපි ඉගෙන ගත්තා මේ user interface එකට තනියෙන් action එකක් trigger කරන්න බෑ. example එකක් විදිහට මේ user interface එකේ මම මේ button එක click කරොත් එහෙම fxml ෆයිල් එකට මේ button එක click කරා කියලා දෙයක් කරන්න බෑ. හරිද? ඒ වගේම තමයි අපි හිතමුකෝ දැන් තව fxml ෆයිල් එකක් තියෙනවා මෙතන table එකක් data ටිකක් අරගෙන මේ table එකට load කරන්න බෑ. එහෙනම් ඒකට support කරන්න එක්කෙනෙක් ඉන්න ඕනේ. මේ button එක මෙහෙම click කරනකොට මේ fxml ෆයිල් එක ගිහින් කියන්න ඕනේ කාට හරි අන්න කවුරු හරි ඇවිල්ලා මේ button එක click කරනවා. මේකට trigger වෙන්න මේ action එකක් ඔයාලා හදලා තියෙනවා නම් attach කරලා තියෙනවා නම් ඒ action එක trigger කරන්න. අන්න ඒකට අපිට ඕන වෙනවා කන්ට්‍රෝලර් එකක්. දැන් මේ කන්ට්‍රෝල් එක හදන්නේ මෙන්න මෙතනයි. new java class එකක් හදන්න මම shortcut කියලා දෙන්නම්. අනිවාර්යයෙන්ම නම වෙන්න ඕනේ main form. ඇයි ඒ? මම ඒක හදන්නේ main form එකටනේ. main form controller. දැන් පේනවද? main form control එක තියෙනවා අපේ මේ පැත්තේ. main form එක ඔන්න මම මෙහෙම හදාගත්තා. දැන් එතකොට මෙතන red color මතක තියාගන්න මේ වගේ තැනකදී fxml ෆයිල් එක red color වෙලා නම් error එකක් තියෙනවා නම් කිසිම වෙලාවක එතනින් ඉස්සරහට යන්න එපා මේක හදාගෙනම යන්න. දැන් මේ main form control එක දෙන්න ඕනනේ. කොහොමද දෙන්නේ? control space press කරපුවාම ඔයාලට හම්බ වෙනවා com කියලා package එකක්. dot div stack dot post dot controller dot මෙන්න තියෙනවා main form controller. පේනව නේද? දැන් අපේ control එක මේකට attach වුණා. අන්න දැන් වැඩේ හරියට. හරි? කිසි ප්‍රශ්නයක් නැහැ. ඔතන එනකන් අපි දැන් මේ ටික කරගෙන තියෙන්නේ. Java lib ගන්නේ කොහොමද කියලා ටිකක් ආයෙ කියන්න. right හරි. මෙන්න මේ විදිහට කට්ටියම කරගන්න.
lib file එක ගන්නේ folder එක download කරගත්ත දශාන්. හරි ඩවුන්ලෝඩ් කරගත්තාම අපිට කරන්න තියෙන්නේ ෆයිල් එක ඒකේ තියෙන දේවල් ටික ගන්න ඕන නම් ඒක අන්සිප් කරන්න ඕනනේ. එතකොට මෙතනට ඇවිල්ලා මේ වගේ ෆයිල් එකක් ඇවිල්ලා ඔයා අන්සිප් කරගන්න. මේක අන්සිප් කරපුවම මේකේ තියෙනවා lib කියලා ෆෝල්ඩර් එකක්. මේ lib කියන ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඔක්කොම දේවල් ටික කොපි කරගන්න ඕනේ. ඉතින් ඒක කොපි කරගෙන මේ IntelliJ එකේ අපේ POS system එක ඇතුලේ අපි ඩිරෙක්ටරි එකක් හදාගන්න lib කියලා. මේ තියෙන්නේ right click කරා new directory. මේ directory එක ඇතුලේ හදාගන්නවා fx කියලා තව folder එකක්, තව directory එකක්. ඇයි අපි මේ දේවල් තියාගන්න මේවට කියනවා basically සාමාන්‍ය cohesion රකින්නවා කියලා කියනවා. ඒ කියන්නේ එක වගේ දේවල් එක තැනක තියාගන්න ඕනේ. best practices maintain කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේ දේවල් හරියටම කරගෙන යන්න පුළුවන්. හරි. දැන් පොඩි එක්සැම්පල් එකක් දෙන්න. අද උදේ පුංචි මීටින් එකක් තිබ්බා. ඒකෙදි සිස්ටම් එකක් තිබ්බා. ඒ සිස්ටම් එකේ headers HTML ෆයිල් හැම HTML ෆයිල් එකම දාලා. ඒ කියන්නේ ඒවා ChatGPT එකෙන් ජෙනරේට් කරලා දාලා තියෙනවා. එහෙම වෙන්න එපා ඔයාලා. හරි. ඔයාලා ඒ ස්ටෑන්ඩඩ්ස් හරියටම ෆලෝ අප් කරන්න. එතකොට තමයි ගොඩක් ඩෙවලොප් කරන්න පුළුවන් සහ ඒ දේවල් කරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් මෙතනදී මේ fx එක ගත්තොත් එහෙම ෆයිල් project structure එන්න මේ project structure එකේ libraries වලට ඇවිල්ලා අලුත් library එකක් add කරගන්න. Java lib එක ඇතුලේ තියෙන මෙන්න select කරගත්තා මේක shift press කරගෙන මේක select කරගන්න. ඔයා okay button එක press කළා module එක select කරන්න කියනවා. එතනත් press කළා okay දුන්නාම index වුණාට පස්සේ ඔයාට මේ ටික කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දෙන්නම් පොඩි time එකක් කරගන්න බලන්න. ඔයාලා ඊළඟ සතියේ සඳුදා පැය 4ම ඉන්න බලාගෙන එන්න. මොකද ඩෙවලොප්මන්ට් කරන්න ගත්තාම ටයිම් එකක් යනවා. ඒ වගේම අපිට ටයිම් එක මදි වෙයි නැත්තම්. මට තව දවස් දාගන්න තිබ්බනම් හොඳයි. වැඩේ තියෙනියම මේ මගේ ටයිම් ස්කෙඩියුල් එක පැක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ සෙෂන් එකට පැය 3ක් විතරයි ටයිම් තියෙන්නේ. නැත්තම් මට දාගන්න තිබ්බා. දැන් හෙටත් වෙන්ස්ඩේ අර DSMP 7 එක කට්ටියට මම arrange කරගත්තා. Java part එක. කට්ටිය හරියද කියලා හිතනවා. යමු ඉස්සරහට. දැන් එහෙනම් මේක right click කරලා ඔයා open කරගන්න ඕනේ scene builder එකෙන්. ඔන්න දැන් අපේ අලුත් set එක පුදුම වෙන්න යන්නේ. ඇයි මගේ මේක ඕපන් වුණාට මෙහෙම එයාලගේ එහෙම එකක් ඕපන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇයි එයාලා තාම එතනට scene builder එක install කරලා නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ මෙහෙමයි. ඔන්න දැන් මාත් මේකෙන් අයින් කරගන්නවා. මට අග්ගලෙක් කරන්නම් settings වලට ගියා. Java FX අපි ගන්න language frameworks Java FX ඔන්න මේක අයින් කරලා දැම්මා. apply කරමු. හරි. දැන් මම මේ fxml ෆයිල් එක මතක තියාගන්න. දැන් මේක වැඩ කරන විදිහ මම කියන්නම්කෝ. මේ බලන්න. ඔයා හදා ගන්නවනේ main form fxml එක. main form fxml එක. මේ main form fxml එක අපි open කරන් ඉන්නේ IntelliJ කියන software එකෙන්නේ. මේ තියෙන IntelliJ එක. දැන් IntelliJ එකෙන් මම open කරගෙන ඉන්නවා. හරි. දැන් මේකේ තියෙන codes ගත්තොත් මේ fxml මතක තියාගෙන ඉන්න බෑ අපිට. අපිට මේවා එකින් එක develop කරන්න එහෙම කරන්න බෑ. ඒක නිසා මේකට අපිට ඕන වෙනවා graphical interface එකක්. මොනවා හරි තියෙන elements ගෙනල්ලා drag and drop කරලා user interface එක හදාගන්න. අන්න ඒ වගේ වෙලාවක මම IntelliJ ට කියනවා IntelliJ මගේ කම්පියුටර් එකට මෙන්න මෙයාව
graphical interface එකකින් load කරලා දෙන්න. මෙයාගේ preview එකක් mod එකක් දෙන්න. preview mod එකක් දෙන්න. හරි. අන්න එහෙම කිව්වට පස්සේ IntelliJ අහනවා. හරි. ඔයා scene builder කියන software එක download කරලා install කරගන්න. කොහොමද scene builder එක install කරගන්නේ? scene builder download කරන්න යන්න. මෙන්න මේ වෙබ්සයිට් එකට ගියපුවාම, ඒ කියන්නේ Glon කියන කම්පැනි එකෙන් තමයි ඒක අපිට දීලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න යන්න ඕනේ. ඔයාට ඕනේ මොකද්ද? අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම ඩවුන්ලෝඩ් කරගන්නම් මෙතන ඔන්න මේක අපේ මෙන්න මේ පැකේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා Windows user කෙනෙක් නම් මේක ගන්න පුළුවන්. හිතන්නකෝ මේක ඉන්ස්ටෝල් වුණා කියලා. මම ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරා කියලා හිතන්නකෝ. දැන් මේක ඉන්ස්ටෝල් වෙනවා අපේ කම්පියුටර් එකේ තැනක. දැන් Windows ලගේ මම ගන්න Windows ලයි කම්පියුටර් එකේ කොහේ හරි තැනක ඔන්න scene builder එක ඉන්ස්ටෝල් වුණා. මේ scene builder එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙයාගේ පොඩි ෂෝට් කට් එකක් එවනවා වෙනම තැනකට. ඒ කියන්නේ මේ ෂෝට් කට් එක යූස් කරලා පුළුවන් අපිට මේ software එක run කරගන්න. හරි? software එක run කරගන්න පුළුවන්. මම මෙතන OS එක කියලා දාන්නම්. හරි. දැන් ඔයා මොකද කරන්නේ? Windows ලගේ Windows බටන් එක press කරලා search කරන්න පුළුවන් කෝ scene builder එක කියලා. ඒ scene builder එක icon එක උඩ right click කරලා open file location දුන්නොත් ඔයාට එවන්නේ මෙන්න මේ shortcut එකේ location එක. ඊට පස්සේ ඒ shortcut එකේ location එක උඩට ගිහිල්ලා ඒ shortcut එක උඩට ගිහිල්ලා right click කරලා open in scene builder දුන්නොත් open in file location දුන්නොත් අන්න එයා ගෙනත් දෙනවා මෙතන address එක. example එකක් විදිහට මම මේක පෙන්වන්න වෙන විදිහක්. ඔන්න දැන් ඔයාට හොයා ගන්න තියෙන generally මෙන්න මෙතන file එක. ඔන්න බලන්න. මෙතනට ගියා මගේ මම එහෙම යන්නම්. අපේ එකේ මෙන්න තියෙනවා scene builder එක. මම bin එකට යනවා. මේක ඇතුලේ තමයි දැන් මගේ install වෙලා තියන්නේ. copy කරගන්න මෙන්න මේ location එක. ඔයාලා Windows ලගේ වෙනස්. දැන් මේ location එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මේ IntelliJ එකේ Java FX වලට දාන්න ඕනේ. settings වලට ගියා. settings වල මෙතන search කරනවා Java FX කියලා. අන්න එතනට එනවා search වෙලා මේ scene builder path එකට ගිහිල්ලා slash මෙන්න මේකෙන් බැලුවොත් එහෙම ඔයා ඉන්න control space press කරොත් මෙන්න තියෙනවා scene builder එක. apply කරා okay කරා then right click කරලා open in scene builder දුන්න ගමන් මොකද දන්නවද වෙන්නේ? IntelliJ හොයාගෙන යනවා මෙතනට මෙන්න මෙතනට හොයාගෙන ගිහිල්ලා හරි මෙතනට හොයාගෙන ගිහිල්ලා මේ software එක ඔයාට open කරනවා මෙහෙම මේ file එක පිටින්. ඒ කියන්නේ IntelliJ අපි වෙනුවෙන් මේ file එක open කරලා දෙනවා scene builder එකෙන්. මෙන්න මේ විදිහට කොයි විදිහටද? ඔන්න මෙහෙම කරපු ගමන්ම අන්න open කරා. ගිහන්න එක public දාන්න. මෙන්න open කරා. මේකේ නිකම් බලා ගන්න. දැන් එතකොට මේ අපේ source code එකනේ. මේ source code එක මෙහෙම තියෙද්දි මම පොඩි shape එකක් දාන්නම්. මම පොඩි button එකක් ගන්නම් control එකෙන් ඔන්න ඇදලා දාගත්තා. මේ save කරලා ගිහින් බලනවා මෙතනට. ඔයාට පේනවද save කරාම මේ එයා අප්ඩේට් කරගන්නවා. අපි හිතමුකෝ තව බටන් එකක් ඕනේ කියලා. ඔන්න මම මේකට තව බටන් එකක් දාන control S දාලා මෙතනට ගිහිල්ලා බැලුවොත් එහෙනම් මොකද දන්නවද වෙන්නේ? මේ බලන්න තව බටන් එකක් ඇඩ් වෙලා. පේනවද? ඒ කියන්නේ අපි වෙනුවෙන් දැන් මෙන්න මේ IntelliJ connect වෙලා තියෙන්නේ. මේක open කරන්න යානේ. එතකොට මේකේ කරන modifications එයා මේ ෆයිල් එකේ අප්ඩේට් කරගන්නවා. එතකොට අපිට fxml ලියන්න ඕන නැහැ ටීම්. අපිට fxml ලියන්න ඕනේ නැහැ. automatically scene builder ඒවා generate කරලා දෙනවා. අපිට drag and drop කරන්න විතරමයි තියෙන්නේ. එහෙනම් අපි ඒ ටික කරන්න ගමු දැන්. මම අයින් කරනවා මේ දේවල් ටික. යනවා user interface එකට. post system මේකයි හදාගන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් ඒක හදන්නයි යන්නේ. ඉතින් ක්ලික් කරන්න
කැමති විදියකට හදාගන්න අර අලුතෙන්ම ආපු සෙට් එකට මම රෙකෝඩින් ටික දානවනේ. ඒ කට්ටිය Java FX ඉගෙන ගත්තාම තවත් මේක ලේසි. දන්න කට්ටිය කරගෙන යමු. ඔන්න දැන් ඕන ගානට මම හදා ගන්නවා. දැන් මොකද කරන්නේ? මේකේ ටෙක්ස්ට් එකක් ඕනෙලු. ඒ වගේම ඉමේජ් එකකුත් ඕනෙලු උඩට. හරි අපි ඉමේජ් එක දාගනිමු. මේකට ඉමේජ් එකක් දාගන්නවා නම් මතක තියාගන්න මෙන්න මේ ෆෝල්ඩර් එක ඇතුලේ මෙන්න මේකේ රයිට් ක්ලික් කරලා හදාගන්න තව පැකේජ් එකක්. ඉමේජස් ගොඩක් වෙලාවට ඇසට්ස් කියලා දානවා. මම ඉමේජස් කියලා ගන්නම්. ඉස්සරහා ප්‍රොජෙක්ට් එකකදී මම මේකේ නම වෙනස් කරගන්නම්. ඉමේජස්. මේ ඉමේජස් වලට අපිට කැමති ඉමේජස් දැන් දාන්න පුළුවන්. හරි. මම යනවා ෆ්‍රී පික් එකට ඉමේජ් එකක් ගන්න යන්නේ. right. මේක මං දෙන්නම් එක ලයිසන් එක ෆ්‍රී ගමු. මේක ගමු. ඔන්න දැන් මෙයාව ඩවුන්ලෝඩ් කරගන්නවා මම. හරි. එයා ඩවුන්ලෝඩ් වෙනවා වැඩේ තියෙන්නේ එයාගේ weight එක හරි වැඩි MB 12ක් තියෙනවා. දැන් මේ MB 12 අපි සිස්ටම් එකක් ඇතුළට දාන්නේ නැහැ. එතකොට අපිට සිස්ටම් එකක් ඇතුළට දාන්න ඕන නම් මේක කම්ප්‍රෙස් කරන්න ඕනේ. image compressor. එතකොට ඒකට වෙනම වෙබ්සයිට් තියෙනවා. මොකක්ද ඒක? බලන්න සීන් බිල්ඩ් එක නිකන් try කරන්න. නෑ මේ සීන් බිල්ඩ් එකේ ලොකේෂන් එක මම හිතන්නේ හරියට දීලා නෑ. ඒක වෙන්න ඕනේ. right. මේ ඩවුන්ලෝඩ් වුණ ඉමේජ් එක ඔන්න මම ඇදලා ගෙනල්ලා දාගන්නවා මෙතනට. කම්ප්‍රෙස් කරන්නයි හදන්නේ. මම ඔයාලට ඉමේජ් එක දෙන්න. ඒක නිසා කොහොම ඉන්නකොට. හැබැයි ෆ්‍රී පික් වගේ ඇති නේද? පේඩ් වලට තියෙන්නේ. කම්ප්‍රෙස් කරන්න. හරි. ඔන්න මම ඩවුන්ලෝඩ් කරනවා. මෙන්න අපේ ඉමේජ් එක තියෙනවා. හරි. MB ගානකට ආව කමක් නැහැ. දැන් ඒක ඩවුන්ලෝඩ් වුණ තැනින් මම ඔයාලට ෂෙයා කරන්නම්. ඩවුන්ලෝඩ්ස් අපි ෂෙයා කරමු මේක ඔයාලටත්. හරි. ඔන්න ඒක ගන්න ඔයාලත්. මාත් ඒක කොපි කරලා පේස්ට් කරගන්නවා ටීම් මගේ ප්‍රොජෙක්ට් එක ඇතුළට. මෙන්න මේ ඉමේජස් කියන එක ඇතුළට. ඒක කොපි කරලා පේස්ට් කරනකොට ඒකට නමක් බෙදා ගන්න කියලා කියනවා. එහෙනම් ඔන්න මම මේකට පේස්ට් කරනවා. ඒකට නමක් එන්න. හරි. මම මේකේ නමට දාගන්නම් main form pg එක. main form background image එක.
දැන් ඒක අපි දාගන්න ඕනේ අපේ සීන් බිල්ඩර් එකෙන් ගිහිල්ලා මෙතනට. මෙන්න මේ ලයිබ්‍රරි අපි මෙතන සර්ච් කරන්න පුළුවන් එලිමන්ට්ස්. ඔයා සර්ච් කරන්න ඉමේජ් කියලා. මේ තියෙන ඉමේජ් view එක ගෙනාව ඉමේජ් view එක ඇදගෙන ගෙනල්ලා දානවා මෙතනට. දාලා කියනවා ගානට ඇඩ්ජස්ට් වෙන්න. හදාගත්තා. පල්ලෙහාටත් ගෙනල්ලා දැම්මා එක. ඊට පස්සේ ඉමේජ් එක සිලෙක්ට් කරන්න ඔයාලට පුළුවන් ගිහිල්ලා ක්ලික් කරා මේ රයිට් සයිඩ් එක ඉමේජස් කියන ෆෝල්ඩර් එක. එයා දෙන්නේ view එක ළඟමයි. මොකද දැන් මේ fxml ෆයිල් එක view කියන ෆෝල්ඩර් එකෙන් තියෙන්නේ. එතන ඉඳන් main form එක open කරගන්න. main form bg මේ තියෙන්නේ. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ ටික එක අයින් කරපු ගමන් ඒ ඉමේජ් එක මේකටම ෆිට කරන්න. වැඩේ හරි. ඔච්චරයි. ප්‍රිවිව් එකක් ගත්තොත් මේන් තියෙනවා ප්‍රිවිව් එක බලා ගන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා. ඈ බොරුවක් කිව්වද? නෑ ඇත්තට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. හරි මේ තියෙන මේ විදිහට තමයි UI එක තියෙන්න ඕන. හරි. දැන් ඉතින් අපි හිමීට අර විදිහට කරගෙන මාත් එක්කම වලච් කරන්න. ඊට පස්සේ මොකද්ද අපිට දෙන්නේ? මම මේ අනවශ්‍ය දේවල් අයින් කරන්නම් ටීම්. මොකද ලැබ් එකේ තියෙන පොඩි කන්සියුමින් ප්‍රශ්නයක්. මම තියාගන්න. host system පොඩි ටෙක්ස්ට් එකක් ඕනෙලු. එහෙනම් අපි මේ ටෙක්ස්ට් එක හදාගමු. ඒකට ගන්න පුළුවන් අපිට ලේබල් එකක් මේ තියෙන්නේ. මේ ලේබල් එක ඔන්න ඩ්‍රැග් කරගෙන මම මෙතන ඩ්‍රොප් කරනවා. කියනවා host system font එකේ weight එක අපි දාමු size එක ටිකක් වැඩි කරගන්න.